දරා ගැනීම resilience ඔබට කොයිතරම් දුරට ජීවිතය තුළ දරා ගන්න පුළුවන්කම තියෙනවද? ඔයාට කොයිතරම් දුරට යම් කිසි දෙයක් ජීවිතේට දරා ගන්න හැකියාවක් තියෙනවද? දරා ගැනීම කියන්නේ ජීවිතය වෙනස් කරන දෙයක්. ඔබ මං අහපු ප්‍රශ්නෙට උත්තර දෙනකොට ඔබ හිතුවොත් නෑ මට දරා ගන්න පුළුවන්. ඕනම දෙයක් ඒ විදිහට මුහුණ දෙන්න පුළුවන්. ඒ වෙනස් වීම, අභියෝගේ මට බාර ගන්න පුළුවන්. ඒකට මං පුරුදුයි කියලා කියන්න පුළුවන් කෙනෙක් කියලා ඔබ හිතනවා. එහෙනම් ඔබ විශිෂ්ටයි. හැබැයි මං ඔබට දරා ගැනීම තියනවාද කියලා බලන්න පුංචි උදාහරණයක් එහෙම නැත්නම් පරීක්ෂණයක් කියන්නේ. ඔබ සමහර වෙලාවට බයිසිකලයක්, මොටර් බයිසිකලයක්, එහෙම නැත්නම් ත්‍රිරෝද රථයක්, එහෙම නැත්නම් මෝටර් කාර් එකක්, ඕනම වාහනයක් ඔබ පදවගෙන යනම නම් ඔබ පදවගෙන යනවා කියලා අපි හිතමු 40ක ස්පීඩ් එකකින්. ඒ ස්පීඩ් එකෙන් පැදගෙන යනකොට ඔබ ඉස්සර කරගෙන යන්න හදනවා පිටිපස්සෙන් යන වාහන. එයා හෝන් එක ගහන, එයා වේගය වැඩි කරන, සිග්නල් එක දාන ඔබ ඉස්සර කරගෙන යනවා. එහෙම ඉස්සරගෙන යන වෙලාවේදී ඔබට හිතට ආවොත් අන්න අරයා ඉස්සර කරගෙන ගියා. ඒ නිසා මමත් යන්න ඕනේ. මමත් වේගය වැඩි කරන්න ඕනේ. එහෙම කියලා ඔබට ඔබගේ ඇක්සලරේටර් එක පෑගෙනවා නම් එහෙම වේගය වැඩි කරන්න ඔබට හිතනවා නම් ඔබට දරා ගැනීම අඩුයි. ඒ නිසා දරා ගන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට අපේ ජීවිතේ දිනන මිනිස්සු වෙන්න පුළුවන්. එතකොට ඔයාට ජීවිතේ ලැබෙන අමාරු අවස්ථාවලදී, අභියෝගවලදී, වෙනස්කම්වලදී ඒවට ආඩම්බරයෙන් ශක්තිමත් මුණ දෙන්න පුළුවන්. ඔබට ජයග්‍රහණය ප්‍රාර්ථනා කරනවා.